මම අද ඔබට කතා කරන්නේ අපේ අලුත්ම ජාතික ව්‍යාපාරය ගැන වචන ස්වල්පයක් කතා කරන්න. මොකක්ද මේ? Contract with Sri Lanka. ශ්‍රී ලංකාව සමග ගිවිසුමක්. මේ ශ්‍රී ලංකාව සමග ගිවිසුමක් කියන ජාතික ව්‍යාපාරයේ ආරම්භීම පටන් ගන්නමයි අද ඔබ සාක්ෂි දරන්නේ. මේ අරමුණ කුමක්ද? මොකටද මේ? අපේ රටේ ඉතිහාසයේ තුල මෙවැනි ජාතික ව්‍යාපාර කවදාවත් ඇතිලා නැහැ. අපි කතා කරන, මම කතා කරන ජාතික ව්‍යාපාරය. නමුත් ඒ නාමිකව නම ආරෝපණය කරගෙන ජාතික ව්‍යාපාරය හැදිලා තියෙනවා. මේ ජාතික ව්‍යාපාරයේ තියෙන වෙනස මොකක්ද? මේ වෙනස තමයි මේ ජාතික ව්‍යාපාරයේ සතර මහා බලවේගයක් ඉන්නවා. ඒ තමයි උගත්තු, ඊළඟට සාමාන්‍ය ජනතාව, බුද්ධිමත්තු සහ අපි සමාජ සම්මතයෙන් පිළිගත්ත සැලකිය යුතු ගරුතර පුද්ගලයන් සහ පිරිස. එතකොට උගත්, බුද්ධිමත්, සාමාන්‍ය සහ අපි අපේ මුදුන් මල් කඩක් ලෙස සලකන සංඝ පරපුර, ආගමික පූජකවරු ආදී වශයෙන්. එතකොට මේ අරමුණ වෙන්නේ මොකද්ද? මේ අරමුණ අපි අද ජීවත් වෙන මේ රටේ, ඒ කියන්නේ විවස්ථාපිත නාමය වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් මේ දිවයින තව කාලයක් දුරට ඉදිරියට අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ඒ පරම්පරානුගතව බාර දෙන්න. අද අපි ප්‍රජාතාන්ත්‍රික රටක් හැටියට අත්විඳින බොහෝම පහසුකම් තියෙනවා. ඒ හා සමානව අපිට දියුණු කරන්න පුළුවන් ගොඩාක් පහසුකම් තියෙනවා. ඒ වගේම අපිට වෙනස් කළ යුතු, වෙනස් කරන්න ඕන, වෙනස් විය යුතු කාරණා කීපයකුත් තියෙනවා. මේ සෑම දෙයක් දෙසම බලලා මේ ව්‍යාපාරයේ අරමුණ, එමත් නැත්නම් contract with ශ්‍රී ලංකා, ශ්‍රී ලංකාව සමග ගිවිසුම කියනු ලබන්නේ ජනතාව සමග ඇති කරගන්න ගිවිසුමක්. ඒ ගිවිසුම එලි දක්වනවා. ඒ ගිවිසුමේ තියෙනවා මුල ඉඳන් අගට යනකම්ම. ඒ අනුව සාමාන්‍ය ජනතාව, ඔබ තමුන්නාන්සේලා සහ අපි එකතු වෙලා අත්සන් කරලා අපි සම්මුතියකට, ගිවිසුමකට එළඹෙනවා. ඒ එළඹීමෙන් පස්සේ ඉදිරි කටයුතු වලදී අපි ඔබව දැනුවත් කරනවා මෙන්න මේකයි, මෙහෙමයි කරන්නේ. ඒ හා සමානවම ඒ தත්ත්වයට අපි එනකම් කාලීනව ඇතිවන සමාජමය, ආර්ථිකමය, දේශපාලනමය, එහෙමත් නැත්නම් ගෝලීය වශයෙන් සෑම කටයුත්තක් පිළිබඳව ඔබට විචාරාත්මක, විශ්ලේෂණාත්මක සහ තේරුම් ගත හැකි ක්‍රමවේදයකට ඔබට යම් ප්‍රෝග්‍රෑම්, වැඩසටහන් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුකුත් තියෙනවා. මේ සෑම දෙයක්ම අපි කරන්නේ ඇයි? මේ සෑම දෙයක්ම අපි කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයක සිටින පුරවැසියන් හැටියට ඔබගේ අයිතිය සහ ශක්තිය තව තවත් වර්ධනය කරමින් ගොඩනගන්න. ඒ සඳහා මම බලාපොරොත්තු වෙනවා ඔබ සැමගේ සහයෝගය ලැබෙයි කියලා. I will be giving a English presentation just after 1 minute. එතකොට මෙහි අරමුණ අපි
සමාජයේ තියෙන අපේ ව්‍යවස්ථාව, ඒ හා සමානව ආර්ථිකය, ඒ හා සමානව අධ්‍යාපනය, ඒ හා සමානව සංස්කෘතිය, ඒ හා සමානවම අපි භුක්ති විඳින මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකගෙන ඒකම ඒ අයිතිවාසිකම් තව තවත් දියුණු කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක දෙස බලන්න. ඒ අනුව ගත යුතු පියවරවල් ගන්න. කළ යුතු දේ කරන්න. ආර්යගේ දේවත් මෙයාගේ දේවත් අපිට වැඩක් නැහැ. වම ඕනෙත් නැහැ, දකුණ ඕනෙත් නැහැ. අපි මැදින් යන්න යන ගමන. මේ ගමනේදී ඔබ තමුන්නාන්සේලාව දැනුවත් කිරීම, ඔබ තමුන්නාන්සේලාව අධ්‍යාපනිකව කෙසේ වෙතත් සමාජීය වශයෙන් දැනුවත් වෙච්ච පුරවැසියෙක් බිහි කරලා ඒ පුරවැසියාගේ අභීත බලයෙන් මේ රට ගොඩ නැගීමයි මා සමග සිටින අවංක වූ පිරිසත් බලාපොරොත්තු වෙන්නේ. අපිට ගල් මුගුරු, මඩහට්ටි, මල් පැල, මල් වට්ටි, බුලත් අතවල් ඔක්කොම ලැබෙන්න පුළුවන්. ඒ සෑම දෙයක්ම අපි බොහෝම හිස නමලා අත් දෙක එකතු කරලා පිළිගන්නවා. නමුත් කවදාවත් ජාතික ව්‍යාපාරයක් සහ ඒ සඳහා වන යාන්ත්‍රණයක උත්පත්තිය හුදු වූ අදහසක් උදෙසා නැති කරන්න ඉඩ දෙන්න එපා. මොකද මේවා පුද්ගලික අදහස් නෙමෙයි. මේවා ජනසතු කරන ලද, ජනසතු වෙච්ච, ජනයා මගින් පිපිදෙන අදහස්. ඒ ජනතාව දැනුවත් වෙන තරමට විතරයි, ජනතාව අවබෝධ කරගන්නට තරමට විතරයි, ඒ ජනතාව අධ්‍යාපනික වෙන තරමට විතරයි සමාජ දියුණුවක් අපිට බලන්න පුළුවන්. අපිට සිංගප්පූරුවවත්, යුරෝපයේවත්, කැනඩාවවත්, ඕස්ට්‍රේලියාවත් දෙස බල හූල්ලන්න ඕනේ නැහැ. අපි අපේ මතය දියුණු කරගත්තා නම් ඒ දියුණුවත් සමග අපිට ඇති වෙනවා ප්‍රතිඵල. ඒ නිසා මම නැවත වතාවක් කිල්ලනවා අපි සමග එකතු වන්න, එක් වෙන්න, අත්වල බැඳ ගන්න. ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාටම ස්තුතියි.